මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අධිකරණයට කිව්වා ඒකට ආරක්ෂාව මදි තියෙන ආරක්ෂාව. නමුත් ඒක අධිකරණය මේ විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළා තියෙනවා. එහෙනම් මේ තත්ත්වය කොහොමද අපි කියව ගත්තේ? ඒ කියන්නේ NPP ආණ්ඩුව බලයටපත් වෙන කලින් මේ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ආදී ඉවත් කිරීම පිළිබඳව ලොකු කතාවක් එනවා. ඒතර ඒකයි මේකයි සම්බන්ධ වෙනවද කොහොමද? මම හිතන්නේ ඒක පිළිබඳව මේ නඩුව විසිකිරීම පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මානව හිමිකම් නඩුවක් පිළිබඳව සිතා බලන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ තියෙනවා 10 11 12 13 14 කියලා වගන්ති. නිදහස කියන එක නෑ. නමුත් 13 වෙනි වගන්තියට සහ 12 වෙනි වගන්තියට ඒ කියන්නේ සමානාත්මතාවයට උල්ලංඝනය කරනවාද කියලා තමයි බලන්නේ. එතකොට එහෙම උල්ලංඝනය කිරීමක් නැත්නම් ඒ පෙත්සම ඉදිරියට යන්නේ නැහැ. නමුත් ඔය ආණ්ඩුව දේශපාලඥයන්ගේ වරප්‍රසාද කපනවා කියන ජනප්‍රිය සටන් පාඨය අතර මම දකින්නේ සම්බන්ධතාවයක්. ඒක දෙකක්. ඒ කියන්නේ මේ ආණ්ඩුව 225ම එපා කියන මාතෘකාවේ ඉදිරියට ගිහිල්ලා සමාජය තුල මිත්‍යාවක් වැපරුවා මේ ඔක්කොම හොරුත් ඉන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. මේ අය කරන්නේ මහජන ධනය කොල්ල කන එක. මහජන ධනයෙන් වරප්‍රසාද භුක්ති විඳින එක කියන වගේ සාකච්ඡාවක් ඉදිරියට ගෙනල්ලා ඒ සාකච්ඡාවේ අද ආණ්ඩුවම හිර වෙලා ඉන්නවා. මට නම් පේන්නේ නැහැ වේදිකාවේ කතා කරපු කිසිවක් යම්කිසි සැලැස්මක් අනුව යම්කිසි තක්සේරුවක් මත කරපු කතා කියලා. ඒවා ඔක්කොම ආවේගජනක. ඒකට හේතුවක් තිබුණානේ. ඒ කියන්නේ ඒ වෙලාවේ සමාජය කුපිත වෙලා හිටියේ බංකොලොත්තු වීම නිසා. අපි දේශපාලන විද්‍යාවේ කියනවා ඒකට මේ මානසික ආතතියකින් හිටි. පෞරවැසියාව තවදුරටත් කෝප ගන්නන්න කතා කෙරුවා මිසක් ඒගොල්ලෝ කවුරුවත් හිතුවේ නැහැ අපි ආණ්ඩුව අරගෙන මොනවද කරන්න කියලා. ඕනෑම යුද්ධයකදී වේවා දේශපාලනයකදී බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයෙන් භාගයක් අඩංගු වෙන්නේ සැලසුම මත. නමුත් මේ මාස 6 පෙන්නලා තියෙනවා ඔවුන්ට නිශ්චිත සැලසුමක් නැහැ කියලා. ආණ්ඩුව ජනකාන්තවාදී පොරොන්දු ටිකක් දුන්නනේ. උත්සාහයක් දරමින් ඉන්නවද ආණ්ඩුව ඒක කරන්න? මං කියන්නේ හම්බා ගියත් කරන්න බැරි වැඩනේ. දැන් එක උදාහරණයක් අපි පැහැදිලිව දැක්කනේ බීආලවි මණ්ඩලය පිළිබඳ උදාහරණය. ඒ කියන්නේ ලංකාව දැන් වසර 30ක් විතර කාලයක් තිස්සේ වෙළඳ පොළට පුරුදු වෙලා තියෙන. රාජ්‍ය මැදිහත් වීම කරන්න හරි අසීරුයි. එතකොට දැන් බීආලවි මණ්ඩලය ස්ථාපනය කරලා සහල් වෙළඳ පොළ පාලනය කරනවායි කියපු අද කියන්නේ සටන් පාඨය අද පුස්සක් වෙලා. ඒ වගේම නීති හා සාමය පිළිබඳව කියපු සටන් පාඨය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරනකොට ආයත කිව්වේ එන්න අපි ඔයගොල්ලන්ට ටියුෂන් දෙන්නම් කියලා. ඉතින් ඒ කතාවත් අද පුස්සක් වෙලා තියෙනවා ලංකාවේ. අද පොලිස් දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය වෙලා. ඔබ දන්නවා මීට මාසයකට විතර කලින් පොලිස් දෙපාර්තමේන්තුවේ හිටිය සියලුම ඉහළ නිලධාරීන් ස්ථාන මාරු ලබා දුන්නා. ඒ ස්ථාන මාරු ලබා දීලා ඕන් කරේ ඔවුන්ට හිතවත් පුද්ගලයෝ ගෙනහල් දාගත්තා. ඒ අයට හැකියාවක් නැහැ ඒ ආයතන පාලනය කරගන්න. එතකොට අනිත් එක පොලිසිය දූෂිතයි. මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා ඡන්දයට පෙර කියපු නීතිය විධානය රාජ්‍ය විනයට යටත් කරන්න. මගේ මතය මමත් හිටපු යහපාලන ආණ්ඩුවේම දිගුවක් හැටියට තමයි මම මේක දකින්නේ. ඔබ කියන්නේ ආණ්ඩුව පැත්තෙන් සාධනීය උත්සාහයන් ගන්නෙ නැහැ කියලාද? එම නැත ආණ්ඩුවට සාධනීය උත්සාහයන් ගන්න පුළුවන්කමක් නැහැ කියලාද? මම කියන්නේ පුළුවන්කමක් නැහැ කියලා. එක තත්ත්වය ඉතා සංකීර්ණයි. සංකීර්ණ බව තේරුම් අරගෙන නැහැ. එතකොට ඒ තේරුම් ගැනීමට නම් සැලසුම් හදන්න ඕන. ඒ සැලසුම් හදලා නැහැ. ආණ්ඩුව එක තැන දුවන බව පේනවා. එක තැන දිවීමෙන් ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ කියලා මේ මාස 6 තුල පෙන්වලා තියෙනවා. ඒ ජනතාවගේ ඉච්ඡාබංගත්වය දිගින් දිගටම ඒ කියන්නේ 2022 දී පටන් ගත්ත ඉච්ඡාබංගත්වය තවදුරටත් ඉදිරියට යනවා. ජනතාවට සැනසීමක් හම්බෙන්නේ නැහැ. අපි කියන්නේ දැන් උදාහරණයකට දැන් මෙවර ඡන්දේදීත් මම දකින විදියට මේ ආණ්ඩුව දිනයි. හැබැයි ඒ දිනීමේ යටින් මේ ඉච්ඡාබංගත්තේ කඩාවැටීම රූරා වැටීම දිගටම ඉස්සරහට යනවා.